එන්න මිල වැඩි වෙලා තියෙනවා. මේක තියෙන හොඳම හරිය තමයි අපි ආයි නැවත පෙන්නන්නේ ඔබ පේනවා 2011 12 13 වගේ වර්ෂවල තමයි නොරොච්චෝලේ බලාගාරය මේ වැඩුංගහ නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වෙලා 12ක් 20 ගාණක් 36ක් වගේ ඒ කියන්නේ අවුරුද්දේ අපි පරිභෝජනය කරන විදුලියෙන් එහෙම දෙන්න පටන් ගත්තට පස්සේ බලන්න විදුලි මිල අඩු වෙන්න ගත්තා. මේ රටේ මොන දෙයද මිල අඩු වුනේ? එතකොට මීට ඇත්තටම මීට කලින් බලාගාර දුන්නා මීටත් වඩා අඩු කරගන්න තිබ්බා. එතකොට විශේෂයෙන් කියන්න ඕන 2015 වසරේ වෙනකොට අපි මිලත් අඩු කරා බිලියන 30ක වගේ මෙහෙයුම් ලාභයකුත් තිබ්බලා විදුලි මණ්ඩලයට. ඒ වගේ අපි හොඳ මාර්ගයට යන්න පටන් ගත්ත විතරයි මේ අකුණ අපි වෙනුවෙන් පහත් උනේ. ඒක ඉතාම අවාසනාවන්තදායක තත්ත්වයක්. ඊට පස්සේ මම කියන්න ඕන විශේෂයෙන් අපි 90 ගණන් වල බලාගාරය හදාගත්තා නම් නොරොච්චෝලේ ගල්ලමුරු බලාගාරය හදාගත්තා නම් අපිට ඉතිරි කරගන්න තිබ්බ මුදල අපි ගණන් හදලා බැලුවොත් රුපියල් බිලියන 900ක්. මිලියන නෙවෙයි රුපියල් බිලියන 900ක්. එතකොට අපි මෙතන කතා කරනවා නොයෙකුත් සංවර්ධන ව්‍යාප්ති ගැන. දැන් නොයෙකුත් විවේචන තියෙනවා මේ මොකද්ද මත්තල ගුවන්තොටුපළ එහෙම නැත්නම් මත්තල වරාය කෙට ඒ වගේ දේවල් ගත්තොත් දැන් ගුවන්තොටුපළවල අපිට මේ මුදලෙන් මේක ගත්ත ගුවන්තොටුපළේ වෙන සමහරව මේක කියන මේක හානියක් කියලා එහෙම නැත්නම් අවශ්‍ය දෙයක් කියලා ඒ වගේ 1000ක් ගුණයක් විශාල පාඩුවක් තමයි රටට කරලා තියෙන්නේ මේ දේශපාලකයන් විසින්. ඒ වගේ ගත්තොත් මත්තල එයාපෝට් එක ගුවන්තොටුපළ වගේ 30 ගුණයක් පාඩුවක්. ඒ කියන්නේ රටට කරලා තියෙනවා මේ දක්වා නොරොච්චෝලේ බලාගාරය හදන්න පමා කිරීම නිසා. ඊට පස්සේ එහෙම ගත්තොත් අපිට පුළුවන් කටුනායක අධිවේගී මාර්ග වගේ 24ක් හදන්න. මේ නාස්ති කර මුදලේ. මේ බිලියන 900න් අපිට පුළුවන් දකුණු අධිවේගී මාර්ග වගේ තව 8ක් හදන්න. මම හිතන්නේ මේ ටික කිව්වහම ජනතාවට පැහැදිලි වෙයි අපි මොන තරම් මෝඩ වැඩක්ද මේ කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේ මාධ්‍ය උත්පාදකයන් ඉල්ලා ඉන්නේ මේ පණිවිඩය ගෙනියන්න. ඒ කියන්නේ අපිට නොයෙකුත් ආකාරයෙන් දැනලා තියෙනවා මේ සමාජයේ මේ වගේ පාඩු ඒ හැම දෙයකටම වඩා විශාල අතිවිශාල විනාශයක් තමයි මේ හරහා කරන්නේ. එතකොට ඒක හතරවෙනි වතාවටත් මේ පටන් ගත්ත සාම්පූර් බලාගාර